දියසෙම්පුර මහා විද්‍යාලයේ පස්වන වරට සංවිධානය කරනු ලබන පොසොන් මහා පෙරහැර මෙවරත් අති උත්කර්ෂවත් ලෙස ජූනි මාස 9 වන දින දියසෙම්පුර නගර මැදේ වීථි සංචාරය කිරීමට සියලු කටයුතු සූදානම්. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාදීපයට වැඩම කරනවා සමග උතුම් ශ්‍රී සද්ධර්මය ලාංකික අපට උරුම කර දුන්නා. ඒ උතුම් මංගල කාර්යය සිදු වූයේ අපි කවුරුත් අති උත්කර්ෂවත් ලෙස සමරන පොසොන් පොහෝ දිනේ. දියසෙම්පුර මහා විද්‍යාලයේ අපිත් මේ පොහෝ දිනේ වටිනාකම සිහිපත් කරමින් මේ පොසොන් මහා පෙරහැර වීථි සංචාරය කිරීමට සියලු කටයුතු සූදානම් කරමින් පවතින්නේ. මේ පුණ්‍ය කටයුත්ත අති සාර්ථක කරගන්න පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මෑණිවරුන් පියවරුන් වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද උනන්දුවෙන් සහ කැපවීමෙන් කටයුතු කරනවා. ප්‍රදේශවාසී ආදරණීය දෙමාපියන් ආදි ශිෂ්‍යයින් නගරයේ ව්‍යාපාරික ප්‍රජාවද උපරිම දායකත්වය ලබා දෙනවා. හේතුව තමා පාසලේ දරුවන්ගේ සාමාන්‍ය ඉගෙනුම් රටාවෙන් පරිබාහිරව බාහිර කුසලතාවයන් ඔප්නංවා ගැනීමට මේ පොසොන් මහා පෙරහැර ප්‍රමුඛස්ථානය ගන්න නිසාම තමයි මේ සියලු දෙනා මේ වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දෙන්නේ. ඉතින් මේ සියලු දෙනාට ස්තුතිවන්ත වෙන අතරම දියස මාධ්‍යකේ අපි මෙවර පොසොන් මහා පෙරහැර සියසින් දැක බලා ගැනීමට නොහැකි දුර බැහැර සිටින පාසල කෙරෙහි ඇල්මැති සියලු දෙනාට සජීවීව නැරඹීමට අවශ්‍ය තාක්ෂණික වටපිටාව මේ වන විටත් සූදානම්. දියස මාධ්‍යකේ නිල Facebook පිටුව සහ YouTube නාලිකාව සමග එක්වන ලෙස බැතිසිතින් ආරාධනා කරනවා. මම දියස මාධ්‍යකේ අකීෂ දේශාන්.